අනයාසයෝ අයිබොන් හැමෝටම අදත් අපි සරල එවගේ මෙදිනදා භාවිතයට වැදගත් වාක්‍ය ටිකක් බලමු. පළවෙනි එක චිගම් කජි මසයෝ චීගම් කජි මසයෝ චිගම් කජි මසයෝ දැන් යන්න එපා. තුන්වෙනි එක චිගම් කජි මල්ලගෝ හේයෝ චිගම් කජි මල්ලගෝ හේයෝ චිගම් දැන් කජි මල්ලගෝ හේයෝ යන්න එපා කියලා කියනවා. චිගම් කජි මල්ලගෝ හේයෝ දැන් යන්න එපා කියලා කියනවා. පස්වෙනි එක ඉල්හජි මසේයෝ ඉල්හජි මසේයෝ වැඩ කරන්න එපා. 7 ඉල්හජි මල්ලගෝ හේයෝ ඉල්හජි මල්ලගෝ හේයෝ වැඩ කරන්න එපා කියලා කියනවා. 9 ඔජි මසේයෝ ඔජි මසේයෝ එන්න එපා. ඔනල් ඔජි මල්ලගෝ හේයෝ ඔනල් ඔජි මල්ලගෝ හේයෝ ඔනල් අද ඔජි මල්ලගෝ හේයෝ එන්න එපා කියලා කියනවා. 13 කිදේ හජි මසේයෝ කිදේ හජි මසේයෝ කිදේ හජි මසේයෝ බලාපොරොත්තු තියාගන්න එපා. බලාපොරොත්තු තියාගන්න එපා. බලාපොරොත්තු නෙමෙයි බලාපොරොත්තු තියාගන්න එපා. 15 කිදේ හජි මල්ලගෝ හේයෝ කිදේ හජි මල්ලගෝ හේයෝ බලාපොරොත්තු තියාගන්න එපා කියලා කියනවා. කිදේ හජි මල්ලගෝ හේයෝ බලාපොරොත්තු තියාගන්න එපා කියලා කියනවා. ඊළඟ 17 ඔල්ලන් පම්මකෝ දැන් කෙනෙක් පරක් වෙලා ගෙදර පුතා ආවම අම්මා කියනවා අදල් ඔල්ලන් පම්මකෝ එතකොට අර පල්ලි පම්මකෝ කියන ඒවාට වඩා ටිකක් සැර බාලයි. ඔල්ලන් පම්මකෝ ඉක්මනට බත් කන්න. ඔල්ලන් පම්මකෝ ඉක්මනට බත් කන්න. 19 කියන්නේත් ඒ වගේ. ඔල්ලන් කා ඉක්මනට යන්න. පල්ලි කා කියවම ටිකක් සැරයිනේ. ඉතින් සැර බාල වෙනවා. ඔල්ලන් කා ඉක්මනට යන්න. 21 කමන් මල් හේයෝ කමන් මල් හේයෝ කතා කරන එක නවත්තන්න. ඔය කියවන එක නවත්තන්න. කමන් මල් හේයෝ කියන එක නවත්තන්න. කතා කරන එක නවත්තන්න. 23 කමන් ඉර්හේ වැඩ කරන එක නවත්තන්න. කමන් ඉර්හේ කියන්නේ පම්මල් මෙතන. කමන් ඉර්හේ වැඩ කරන එක නවත්තන්න. 21 තෝයිසං මොත්තේ තයනු සද්ද වෙන්නේ. තෝයිසං මොත්තේයෝ තවදුරටත් බෑ. තෝයිසං මොත්තේයෝ තවදුරටත් බෑ. 27 කමානි ඉස්සෝ සද්ද නැතුව ඉන්න. කමානි ඉස්සෝ එකත් අර කෑ ගහනකොට කියන්න පුළුවන් කමානි ඉස්සෝ කියලා. කමානි ඉස්සෝ සද්ද නැතුව ඉන්න. ඉතින් අවස්ථානුකූල අපිට කියන්න පුළුවන් කෙනෙකුට මේ වා සද්ද නැතුව ඉන්න. කමානි ඉස්සෝ චේපල් කරුණා කරලා චේපල් කමානි ඉස්සෝ කරුණා කර සද්ද නැතුව ඉන්න. කමානි ඉස්සෝ සද්ද නැතුව ඉන්න. 29 කමානි සෙන්ගක්කේ පෝනික්කා ශබ්ද නැතුව නිස්සද්දව නැත්තම් නිස්සද්දව හිතලා බැලුව නිසා කමානි සෙන්ගක්කේ පෝනික්කා ශබ්ද නැතුව හිතලා බැලුව නිසා නිස්සද්දව හිතලා බැලුව නිසා කියන අදහස හොඳයි. නිස්සද්දව හිතලා බැලුව නිසා කමානි සෙන්ගක්කේ පෝනික්කා ශබ්ද නැතුව හිතලා බැලුව නිසා කියලා තව දික් කරන්න පුළුවන් වාක්‍ය. ඉතින් ඊළඟට දාන එක තමයි අපිට අතීත කාර්යයට දාලා කියන්න පුළුවන්. කමානි සෙන්ගක්කේ පෝනික්කා චෙමිතරා ගොයෝ නේද? ශබ්ද නැතුව නිස්සද්දව හිතලා බලන නිසා විනෝදජනකයි. මොකක් හරි කලින් අත්දැකීමක් කියනකොට. හරි මේ ටික බලලා පාඩම් කරගෙන ඉදිරියදා භාවිතයට දාන්න. කම්සම්මිදා